ආයිබෝන් කියලා පිළිගන්නවා අපේ YouTube channel එකට. අද අපි කතා කරන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ගැසට් වෙච්ච දුම්රිය ස්ථානාධිපති තුනසේනිය බදවා ගැනීම විවෘත ලිඛිත තරග විභාගයේ 2025 ගැනයි. මුලින්ම මේක දීලා තියෙනවා. ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති තනතුර පොරප්පුවට 106ක් පිටවීම සඳහා 2025 7/14 දිනට වයස අවුරුදු 18ට වැඩි 30ට නොවැඩි ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් ආයුධපත් කෙදවන ලබන. ඒ කියන්නේ අවුරුදු 18ට 30ත් අතර පුද්ගලයන් තමයි මේ ජොබ් එක සඳහා ආයුධම් ගන්න පුළුවන්. ආයුධපත් බාර ගන්න අවසන් දිනේ 2025 7/14. දැන් මේකේ ආයුධපත් සම්පූර්ණ කරලා 2025 7 මාස 14 පෙර සාරි ජෙනරාල් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව එතනික විභාග සංවිධායක ශාඛාව තැපැල් පෙට්ටිය 1503 කොළඹ යන ලිපිනයට ලියාපදිංචි තැපැලෙන් එවන්න ඕන. මේ ආයුධපත් පුරවලා දාලා තිනවා. මේක තියෙන නාගට සම්බන්ධයෙන් කොළඹ ගම්පහ කළුතර මානවර මාතලේ නෝරෙලිය ගාල්ල මාතර හම්බන්තොට යාපනයේ මන්නාරම පවුනියා මුලතිව් කිල්නොච්චය මඩකලපුව අම්පාර තීකුණාමලිය කුරුණෑගල පුත්තලම අනුරාධපුරය පොළොන්නරුව බදුල්ල මොරාගල රත්නපුරේ කෑගල්ල කියන අනවල මේ සඳහා මේක තියෙනවා. මුලින්ම තනතුරේ රාජකාරී සභාවය ගැන ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව යටතේ පවත්නා දුම්රිය ස්ථානයෙහි කාර්යයන්ට අදාළ දුම්රිය සමාධිකාරිගේ නියෝජිතයා ලෙස කටයුතු කරමින් දුම්රිය සමාධිකාරී විසින් නිශ්චිතව ලබන පිරිස් පාලනය සහ වාණිජ්‍ය කටයුතු මන්දීකරණය කටයුතු මෙහෙයුම් කටයුතු ප්‍රවේශපත්‍ර සහ ගිණුම් කටයුතු ඇතුළු බහුකාර්ය ස්වරූපයෙන් කාර්යයන් සහ අධිෂ්ඨාන කාර්යයන් ඉටු කිරීම. ඉටු පරිමාණය මොකක්ද කියලා පරිමාණය ගත්තොත් මාන්‍ය වැඩප 99810ක් පමණ. ඊට බලමු අධ්‍යාපන සුසුකම් මොනවද කියලා. අධ්‍යාපන සුසුකම් තමයි සිංහල දෙමළ ඉංග්‍රීසි වලින් විෂයන් එක හා ගණිතය සහ තවත් විෂයන් දෙකකට සමාන්තයන් සහිතව එක්වරකදී විෂයන් 6කින් අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වෙලා තියෙන්න ඕන. ඒකට උසස් පෙළ විභාගයේ විෂයන් 3කින් පොදු පරීක්ෂණය හැර එකවර සමත් වෙන්න ඕන. නිදේශය නම් විෂයන් 3කින් සමත් වෙලා තියෙන්නත් ඕන. ඊළඟට අපි බලමු කායික සුසුකම් මොනවද කියලා. සෑම අපේක්ෂකයෙක්ම ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශ සේවය සඳහා අන්සෑම අයුරකින් ශාරීරික වශයෙන් යෝග්‍ය විය යුතුයි. රාජකාරී යුතු කිරීම ප්‍රමාණවත් ශාරීරික හා මානසික යෝග්‍යතාවයකින් යුක්ත වෙන්න ඕන. උස අඩි 5යි අඟල් 4ක් පපුව දෙයක් නොවැඩි වෙන්න ඕන. ඒ හයේ දෘෂ්ටි පරීක්ෂණයකින් සමත් වෙලා තියෙන්න ඕන. අපි වෙනස් සුදුසුකම් මොනවද කියලා. අපි පුරවැසියෙක් කිය යුතුමයි. ආයුධකරම විශිෂ්ට චරිත සාධකකින් යුක්ත වෙන්න ඕන. ආයුධම් කිරීම සඳහා සුදුසුකම් ලබන්නේ පිරිමි ආයුධකරුවන්ට පමණයි. කාන්තා ආයුධකරුවන්ට මේ සඳහා සුදුසුකම් ලබන්නේ නැහැ. වෙන බදවා ගැනීමේ ක්‍රමය ගැන මුලින් කිව්ව සුදුසුකම් තියෙන ආයුධකරුවන් විවෘත ලිඛිත තරග විභාගයක් පවත්වා කුස අනුපීඩන මත බදවා ගනු ලබනවා. පත් කෙදවනු ලබන අවස්ථාවේදී පැවති පුරප්පුවට පමණක් පොරවන අතර ලේඛනයේ තබා ගැනීම සිදු නොකරනවා. අපි කතා කරමු බදවා පරීක්ෂණ විභාගයේ පටිපාටිය එන ලංකා විභාග මුසාරි ප්‍රයා විසින් පවත්වන්නේ. මේ ගත්තොත් විභාගයේ සිංහල හා දෙමළ මාධ්‍යයෙන් පවත්වනවා. ප්‍රශ්න පත්‍රවල පෙනී සිටිය යුත්තේ සුසුකම් වලින් භාෂා මාධ්‍යයෙන් ඉල්ලුම් කරන මාධ්‍යයෙන් පසු වෙනස් කිරීම ඉඩ දෙන්නේ නැහැ. ඒ විෂයන් තමයි භාෂා හැකියාව තියෙනවා. අභියෝග්‍යතා පරීක්ෂණයෙන් තමයි එන්නේ. විදේශයේ ගත්තොත් භාෂා හැකියාව එකමාරේ ලකුණු 100ක් දෙනවා. මේ ප්‍රශ්න පත්‍රයේ කොටස් දෙකකින් සමන්විත වෙනවා. ප්‍රශ්න පත්‍රයේ සියල්ලටම පිළිතුරු සපයන්න ඕන. ඒ පළවෙනි කොටස මේ කොටසේ රචනයක් සහ සාරාංශ ලිවීම ඇතුළත් වෙනවා. දෙවෙනි කොටසේදී භාෂාව පිළිබඳ අපේ සැකේ වැටහීම කරන පිළිබඳ දැනුම පරීක්ෂා කිරීම පිණිස සැකසුම් ප්‍රශ්න පත්‍රවලින් දෙවෙනි කොටස සමන්විත වෙනවා. පරීක්ෂණය ගත්තොත් කාලය පැයයි ලකුණු 100යි. සැකයෙකුගේ තරගානුකූල විවරණය හා සත්‍ය සහ නිවැරදිව සිද්ධි අනුමානයන්ට ලැබීමේ හැකියාව මැනීමක් කිරීම අරමුණු කොටගෙන සම්පාදනය කළ ලබනවා. බහුවර්ණ ප්‍රශ්න වලින් යුක්ත වන අතර ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න ඕන. පටිපාටිය ගත්තොත් එක් විෂයන් වලින් ලකුණු 50ට වැඩි 100ට කරුවන් තමයි විභාග සමත් වූ ආයුධම් වලසේ සලකන්නේ. මේ විභාගයේ විෂයන් දෙකකින් වැඩි ලකුණු ලබා සමත් වන අපේක්ෂකයන් සම්මුඛ පරීක්ෂණයක් ඇදවා සුසුකම් පරීක්ෂා කර ලබනවා. සේවා කොන්දේසි ගැන කතා කරොත් දුම්රිය ස්ථානාධිපති තුනතවතුර බදවා ගන්නු නිලධාරීන්
වසර 3ක පරිවාස කාලයට යටත් වෙනවා. ස්ථානාධිපති 3 තනතුරු දින සිට වසර 3ක් ඇතුළත පළමු වන කාර්යක්ෂමතා කඩයින් පරීක්ෂණය සමත් විය යුතු වෙනවා. පරිවාස කාලය තුළ දස පාසල් මාස 6ක් කාලයක් දුම්රිය ස්ථානාධිපති සේවය සඳහා නායාත්මක හා ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙනවා. පුහුණුවේදී දුම්රිය සාමාධිකාරී විසින් පවත්වනු ලබන පරීක්ෂණයකින් සමත් වෙන්න ඕන. මේ සේවය සම්බන්ධයෙන් සේවා නිවෘත්ති කිරීමේ කොන්දේ සඳහන් කරලා තියෙනවා. මේ තනතුර ස්ථිරයි, විශ්‍රාම වැටුප සහිතයි. දැනටමත් වැන්දපු හා අනත්තරු විශ්‍රාම වැටුප අරමුදදායක වී ඇතනම් තවදුරටත් ඒ සඳහා දායක මුදල් ගෙවිය යුතුයි. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 18/2010 විධිවිධාන අනුව රාජ්‍ය සේවයට පැමිණෙන භාෂා මාධ්‍යයන් අමතරව අනෙක් රාජ්‍ය භාෂාව සඳහා ප්‍රවේශතාවයක් ලබා තිබිය යුතු වෙනවා. පත සම්බන්ධ දාලා දෙනවා. මේ විභාගය සඳහා රුපියල් 1200ක් ගෙවන්න ඕන. මොසාර් ජෙනරල්ගේ ආදායම් ශීර්ෂය තමයි 20.03 0.213 බැරවසයි ලෙස දෙවෙනි ඕනෑම තැපල් කාර්යාලයක උප තැපල් කාර්යාලයක ගෙවා දුපත. එහි එක් ධාරකයන් ඉල්ලුම් පත්තේ නියමිත ස්ථානයේ නොගැලවෙනසේ එළවිය යුතුයි. එම ලදුපත ඡාය පිටපතක් ඉදිරිපත් කිරීම හෝ වෙන යම් ආකාරයේ මුදල් ගෙවීමක් අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමට හේතුවක් ලෙස සලකනවා. අද කවරේ වම් පස ශ්‍රී ලංකා දුම්රිය වම් පස ඉහළ කෙළවරේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය සමාධිපති තනතුර 3 ශ්‍රේණිය බදවා ගැනීම විවෘත ලිඛිත තරග විභාගය 2025 කියලා සඳහන් කරනවා. සහ විභාගයේ පෙනී සිටින අපේක්ෂිත නගරය සහ නගර අංකය දක්වලා ලැබෙනවා. ඉදුම්පතේ සහ අදාළ විස්තර මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඕනෑ කෙනෙකුට ගිහිල්ලා ඒක ඩවුන්ලෝඩ් කරගෙන ආයුධම්පත් බහගෙන ආයුධම්පතේ තියෙන තොරතුරු පුරවලා මේ විභාග සඳහා ආයුධම් ගන්න පුළුවන්. ඔබේ සුදුසුකම් තියෙනවා නම් මේ විභාගයට සඳහා ආයුධම් කරන ලෙස ආරාධනා කරනවා. යාවක අපේක්ෂිත ඔබේ සීනි ඉටුවේ කියලා ප්‍රාර්ථනා කරනවා. සුසරණයි.